ගොඩනැගිලි ශේෂ්ත්‍රයේ විප්ලවයක් කරන්න අපි සූදානම්. ඒක තමයි හයිබ්‍රිඩ් හවුස්. ඕනම නිවාසයක් අපි දැන් බාර ගන්නවා හයිබ්‍රිඩ් ක්‍රමයට කරන්න. මොකද මේ හයිබ්‍රිඩ් කියන්නේ? හයිබ්‍රිඩ් කියන්නේ යකඩ හා කොන්ක්‍රීට් වලින් නිෂ්පාදනය කරන ගෙවල්. ඔබ ඇඳලා තියෙන ප්ලෑන් එකක් එවන්න අපි කියලා දෙනවා ඒ නිවස හයිබ්‍රිඩ් ක්‍රමයට කොහොමද හදන්නේ කියලා. ගැල්වනයිස් වාහනේ කියන එක ශක්තිමත් වාහනයක්. ඒක අවුරුදු 100කට වැඩි කාලයක් වුණත් තියාගන්න පුළුවන්. අපගේ බිල්ඩින් වලට අපි පාවිච්චි කරන්නේ මේ ගැල්වනයිස් යකඩ. ස්ථීර ඉඩමක් අත්‍යවශ්‍ය නැහැ. ඔබට ඕනම තැනක මේ බිල්ඩින් එක ගෙනියන්න පුළුවන්. ඕනම වෙනස් කරගන්න පුළුවන්. ගොඩනැගිලි ශාස්ත්‍රයේ විප්ලවයක් කරන්න අපි සූදානම්. ඒක තමයි හයිබ්‍රිඩ් හවුස්. මොකක්ද මේ හයිබ්‍රිඩ්? අපි හයිබ්‍රිඩ් ක්‍රමවේදයක් දෙකක් එක සැරේ එළියට දානවා. හැබැයි ඒක මැජික් එකක් නෙමෙයි. ඒක සමාජයේ තියෙන සාමාන්‍ය දෙයක්. අපි කොන්ක්‍රීට් දේවල් නිෂ්පාදනය කරන්නේ අත් වශයෙන්ම කුලතුංග වගේ මහත්තුරු හිටපු රටක. හැබැයි ඒ කුලතුංග මහත්තයාගේ කොන්ක්‍රීට් කතන්දරේ නැවතුණා. නැවත අපි දැන් ගෙනලා තියෙනවා මේ කොන්ක්‍රීට් හා යකඩත් එක්ක කරන බිල්ඩින් හදන විදියට. ඔබට අපි කතා කරමු ඉස්සෙල්ලාම අපි හයිබ්‍රිඩ් වෙන්නේ කොහොමද කියන එක. අපි සෑම නිවාසයක්ම ඕනම නිවාසයක් අපි දැන් බාර ගන්නවා හයිබ්‍රිඩ් ක්‍රමයට කරන්න. මොකද මේ හයිබ්‍රිඩ් කියන්නේ? හයිබ්‍රිඩ් කියන්නේ යකඩ හා කොන්ක්‍රීට් වලින් නිෂ්පාදනය කරන ගෙවල්. මේ තිරේ දැක්වෙන ආකාරයට අපි යකඩ වලින් හදන්න පුළුවන් අපේ ෆ්‍රේම් එක. ඕනම නිවසක ඕනම ඩිසයින් එකක ගේකට අපිට යකඩ ෆ්‍රේම්ස් හදලා නිර්මාණය කරන්න පුළුවන්. මේක අලුත් ක්‍රමයක් නෙවෙයි. මේක ලෝකේ තියෙන ක්‍රමයක්. හැබැයි පාවිච්චි කරන්නේ නැති ක්‍රමයක්. අපි පාවිච්චි කරන්න ක්‍රමයේ සාමාන්‍ය ජනතාවට කියලා දෙන එක තමයි කරන්නේ. සාමාන්‍ය ජනතාවට මේක ගැන අවබෝධයක් නැහැ. බය නැතුව මේම ක්‍රමවේදයට යන්න ඔබට වරදින්නේ නැහැ. මුදල් ගොඩාක් වෙලාට ඔබට ඉතිරි වීමක් වෙනවා. මොකද ඔබ නිවසක් ගයක් හදන්න ගියාම කොච්චර මුදල නාස්ති වෙනවද? ඒ වගේම මේක වැදගත්ම පොයින්ට් එක තමයි ඔබට නිවසක් ගයක් හදන්න සාමාන්‍ය ගොඩනැගිලි ඇප්‍රූවල් එකක් ගන්න ඕන. නොකරන තැනට තමයි ඔක්කොම වැඩ කරන්නේ. මිනිහෙට ගයක් හදනවා කියන්නේ මිනිහෙට නවාතනක් හදනවා කියන්නේ හරිම අපහසු වැඩක්. අපි මෙම ක්‍රමවේදී තා සරල හා පහසු ක්‍රමයට ගෙනලා තියෙනවා. මෙන්න මේකයි කතාව. ඔබට මම පැහැදිලි කරලා දෙන්න. අපි යකඩ ෆ්‍රේම් එකක් ගත්තොත් ඒක ඇවිල්ලා heavy duty යකඩ galvanized කරාම යකඩයක් ඕනම කාලයක් තියාගන්න පුළුවන්. ඔබ දැකලා ඇති පාලම්, ඔබ දැක හයි ටෙන්ෂන් කම්බියද යකඩ ඔබ කුඩා කාලේ ඉඳලා අද වෙනතුරු නිර්පාද්‍රිතව තියෙනවා. ගැල්වනයිස් වාහනේ කියන එක ශක්තිමත් වාහනයක්. ඒක අවුරුදු 100ක්වත් 100කට වැඩි කාලයක් වුණත් තියාගන්න පුළුවන්. අපගේ බිල්ඩින් වලට අපි පාවිච්චි කරන්නේ මේ ගැල්වනයිස් කියන යකඩ. ඒ වගේම යකඩ යම් කිසි කැපීමක් හෝ වෙල්ඩින් කිරීමක් වුණොත් අනිවාර්යයෙන් මේක ගැල්වනයිස් විය යුතුයි. එසේ නැත්නම් මලකඩ ගන්න පුළුවන්. මේ යකඩත් එක්ක කොන්ක්‍රීට් බිත්ති නැත්නම් මූ කරන්න පුළුවන්. බිත්තියත් එකතු වුණාම තමයි මේක හයිබ්‍රිඩ් වෙන්නේ. ශක්තියින් දෙකක්. එකක් යකඩ එකක් කොන්ක්‍රීට්. යකඩ ෆ්‍රේම් එකකට ගයක් හදනවා නම් ඔබට ඒක සුරක්ෂිතයි. ඒක බය නැතුව කරන්න පුළුවන්. මේ යකඩ ෆ්‍රේම් එක හදන්න ඕනේ ඔබගේ ඩ්‍රීම් එකට අනුව ඒ වර්ග ප්‍රමාණයට ඒ අඩිගානට ඒ සැලැස්ම අනුව අපි ඒක නිර්මාණය කරන්න ඕනේ. ඒ නිර්මාණය කරයින් පස්සේ ඒකට අවශ්‍ය කරන බිත්ති පොළව වහල සාදා ගන්න ඕන. මෙන්න මේ නිවාස ක්‍රම. ඔබ දැන් මේ තිරේ දිස්සන මේ වෙනකොට නිවාස ගණනාවක්. ඒ නිවාස ගණනාව අපිට මේ හයිබ්‍රිඩ් ක්‍රමයට සෑදීමට හැකියාවක් තිබෙනවා. ඔබට සල්ලි තියෙනවා නම් ඔබ කැමති පරණ ක්‍රමවේදයටම කරන්න. හැබැයි මේ රටේ අසරණ වෙලා ඉන්න මිනිසුන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ මිනිසුන්ට යම්කිසි නිවසක් සැනසීමක් අවශ්‍යයි. මොකද්ද මේ සැනසීම නිවස? ඔබ හිතන්නකෝ යම් කිසි මිනිහෙක් ලක්ෂ 100ක් එක ගයක් හදන්න ගියා කියන්නේ ඒ මනුස්සයා ලක්ෂ 40ක් 50ක් බැංකුවකින් ලෝන් එකක් ගත්තොත් ලෝන් එක ගෙවනවා ගෙවල් කුලී වගේ. ඒකට වහලෙක් වෙන්න එපා. ඔබ අතේ තියෙන මුදලට ඔබට අවශ්‍ය පුඩා කාමරය හදාගන්න. හැබැයි ඔබ අප වෙතට ඇවිල්ලා අපිට කියලා ඔබගේ සිහින නිවස ප්ලෑන් කරගන්න. ඔබ ඇඳලා තියෙන ප්ලෑන් එකක් එවන්න අපි කියලා දෙනවා ඒ නිවස අපි හයිබ්‍රිඩ් ක්‍රමයට කොහොමද හදන්නේ කියලා. මේක හයිබ්‍රිඩ් විතරක් නෙමෙයි මේක මොබයිල්. ඒ කියන්නේ අපිට ෆ්‍රී ෆැබ්‍රිකේටඩ් විදියට නිෂ්පාදනය කරලා මොබයිල් විදියට ඔබගේ ස්ථානට ගෙනල්ලා ඔබගේ ගොඩනැගිල්ල කොටස් වශයෙන් හදන්න. මේක හරියට පොඩි ළමයි බිල්ඩින් බ්ලොක්ස් හදනවා වැනි ක්‍රමයට හදන නිවාස. ඒකින්ද ඔබට මේකේ හුඟක් වෙලාට
වියදම අඩුයි කියනකට වඩා මේක ප්‍රයෝජනෙ තියෙන වෙනත් පැත්තකින්. ඔබගේ මුදල් හිර කරන්නේ නැතුව ඔබ හිතන්න අද වෙනකොට ඊශ්‍රායල වල කොරියාව වල දුක් විඳින ජනතාව ලක්ෂ 400-500ක් එකතු කරන්න බොහොම අමාරුයි. හැබැයි එයාගේ වයිෆ්ට ඕන වෙනවා මෙහිදී ලොකු ගයක් හදාගන්න. කරන්න එපා ගෙවල් හදන එක. හදනවා නම් හදන්න ඔවුන්ට ලොකු ගේක පොඩි කොටසක් හදාගෙන පදිංචි වෙලා ඔබගේ ගෙනාපු සල්ලි වල නිශ්චිත ආයෝජනයක් කරලා ඉන්වෙස්ට් කරලා මොන හරි ව්‍යාපාරයකට දාලා ඔබ ගොඩ එන්න. මොකද ඔබ තරුණ කාලේ හරි හම්බ කරගන්න දේවල් නැති නාස්ති වෙන විදිහට වැඩ කරන්න එපා ගෙවල් හදලා. එහෙම නැත්නම් ඔබ බැංකු වලින් ලෝන් අරගෙන ජීවිතේම උගස් තියන්න එපා. ඔබට ඇත්තට ඔබ කළ යුත්තේ ලොකු ගේක පොඩි කොටසක් හදාගෙන පදිංචිට එන්න. හැබැයි ඉස්සර තිබිච්ච අඩුපාඩු දැන් වෙන්නේ නැහැ. මොකද්ද ඉස්සර තිබිච්ච අඩුපාඩු? ඔබට සැරෙන් සැරේට ගෙවල් හදන්න බැරි එක. මේකෙදී ඔබට කොටස් එකතු කරගන්න පුළුවන්. හොඳම උදාහරණයක් ඔබට කියන්නම්. මට මේ ළඟදී මාතලේ පුද්ගලයෙක් කතා කළා. ඒ පුද්ගලයා කියනවා මට එයාගේ ලෑන්ඩ් එකේ ගේට වර්ගඩ 1800යි බේස් කණු 12ක් යනවා කියලා. ඒ වගේම යට තියෙන වර්ගඩ 800යි උඩ කොටස වර්ගඩ 1200යි. ඒ මනුස්සයාගේ ලක්ෂ ගාණක් යටින්නේ මේ බේස් කණු හා අතිවාරම් වලට. හැබැයි මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක තුල එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. ඔබට කියන්නම් මොකද බේස් එකක් අවශ්‍යද? ඔව් ඕන බේස් එකක්. මේ තිරේ දක්වන ආකාරයට අපි ඒ අවශ්‍ය පොළොවම කොන්ක්‍රීට් කරනවා. මේ කොන්ක්‍රීට් කරන්නේ ඔබගේ සොයිල් එක අනුව. ඒ කියන්නේ ඔබගේ පොළවේ තියෙන පස අනුව. ඔබ දුර්වල පසක ඉන්නවා නම් අපිට ඒකට සමහරකට කම්බි දාලා දැල් දාලා ලොකු ස්ලැබ් එකක් විදිහට හදන්න වෙයි. ඔබ ශක්තිමත් පොළොවක ඉන්නවා නම් ඒ දාන පොළොව ඔබට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට අපි තමයි හදන්නේ. මොකද මේ පොළොවක් හදනකොට පොළොව කොන්ක්‍රීට් කරනකොට ඔබට ඒකට අවශ්‍ය ප්ලම්බින් කටයුතු ගෑස් බටේ වෝටර් බටේ සෙපරේට් ටැංක් වලට යන බටර් ලයින් ඔක්කොම දාලා තමයි කොන්ක්‍රීට් එක කරන්න ඕනේ. මේ කොන්ක්‍රීට් එකේ ඔබ දෙවෙනි තුන්වෙනි තට්ටු හදනවා නම් ඒ වලට ගැළපෙන කොන්ක්‍රීට් ඒ විදිහට කරන්න ඕනේ. හැබැයි මේක අර වියදමට වඩා බලනකොට වියදම ගොඩාක් අඩුයි. මේ විදි ක්‍රමවේද ඕස්ට්‍රේලියාව වගේ රටවල් බටහිර රටවල් ගොඩාක් ඒවා කරනවා. නමුත් අපි යන්නේ තාම සාම්ප්‍රදායික ක්‍රමයකට. සාම්ප්‍රදායික ක්‍රමය අත වශයෙන්ම ගොඩක් වෙලාට අදට කාලයට උචිත වෙන්නේ නැහැ. මොකද ලොකු වියදමක් යනවා. මේව ක්‍රමය යටතේ අඩු පිරිවැයකින් වැඩි කරගන්න පුළුවන්. ඊට පසුව ඔබ ස්ලැබ් එක කොන්ක්‍රීට් එක දැම්මට පසු ඔබට පුළුවන් හයිබ්‍රිඩ් ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ හයිබ්‍රිඩ් ගයක් සෑදීමට අවශ්‍ය වෙන ස්ටිල් ෆ්‍රේම්ස්. මේ බලන්න මේ තිරේ මත කොච්චර ස්ටිල් ෆ්‍රේම්ස් අපිට හදලා තියෙනවද කියලා. ස්ටිල් ෆ්‍රේම් එකක් හදලා ඔක්කොම කරාට පස්සේ අපි ඒක ගිහලා ගැල්වනයිස් කරනවා. ගැල්වනයිස් අපිට කරන්නේ නෑ. අපි තාමත් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට දීලා ගැල්වනයිස් කරගෙන ඒක ලයිෆ් ටයිම් වොරන්ටි එකක් ගන්නවා. ඒ ෆ්‍රේම් එකට තමයි අපි කොන්ක්‍රීට් ආශ්‍රිතව කොන්ක්‍රීට් ලේයර්ස් මේ තිරේ දක්වන විදිහට කොන්ක්‍රීට් ලේයර්ස් වලින් අපි හදන්නේ. මේ සම්පූර්ණ ගේ හදාගත්තට පස්සේ ඔබට පුළුවන් මේක ඉලෙක්ට්‍රිෂියන් තනියෙන් කරගන්න. ඔබට පුළුවන් මේක ජොලල් ජනෙල් තනියෙන් කරගන්න. ඔබට පුළුවන් මේක ටයිල් අල්ලගන්න. ඔබට පුළුවන් කවදා හරි දවසක මේක පේන්ට් කරගන්න. ඒ වලින් වියදම අඩු කරගන්න පුළුවන්. මොකද ඔබට ඔබගේ ශ්‍රම දායකත්වයේ දී හැකි හැම දෙයක්ම දීලා ඔබට අඩු පිරිවැයකින් මේ ගෙවල් හදාගැනීමේ හැකියාවක් තිබෙනවා. මම මේක හුඟක් කියලා පවසන්නේ සාමාන්‍ය ජනතාවට. ඒ කියන්නේ මධ්‍යම පන්තියේ ඉන්න අයට ගයක් හදාගන්න ක්‍රමවේදයක්. මෙහිදී ගොඩක් අයට ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. අපි හදන මේ ක්‍රමවේදය මේකට කියන්නේ හයිබ්‍රිඩ් හවුස්. හයිබ්‍රිඩ් හවුස් නම් මොබයිල් හවුස්. මොබයිල් හවුස් නම් මොකද්ද? ෆ්‍රී ප්‍රැබ්‍රිකේටඩ් හවුස්. ඒ කියන්නේ අපිට මේ ෆ්‍රී ප්‍රැබ්‍රිකේටඩ් වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි පැනල් ෆැබ්‍රිකේට් කරලා හදන ගෙවල්. තනිකර ගේම ෂිපින් කන්ටේනර් එක වගේ ගේ හදන විදිය. අපි ප්‍රීෆැබ්‍රිකේටඩ් පැනල් ගෙවල් මොබයිල් හවුස් නැත්තම් හයිබ්‍රිඩ් හවුස් කියන එක අපි ගෙනල්ලා මේ ජනතාවගේ දුකටපත් වෙලා තියෙන අවස්ථාවට උත්තරයක් ලබා දීමයි අපි උත්සාහ කරන්නේ. මේකට එක්කෙනෙක් දෙන්නෙක් සමහරක් වෙලාවට හිත රිදෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. අපි ජනතාවට ගැලපෙන දේ ජනතාවට හඳුලා දෙනවා. ඒ වගේම මට මේ කියන්න දෙනවා අපේ ගෙවල් කාටද ඕනේ? ඔබට සමහරට සින්නක් ඉඩමක් තියෙන්න පුළුවන් පර්ච් එකක. ඒත් අපිට ඔබට අවශ්‍ය කරන ගේ හදලා දෙන්න පුළුවන්. ඔබට සාමාන්‍යයෙන් ස්ථාවර ඉඩමක් නැති වෙන්න පුළුවන්. ඔබගේ හිතවත් නෑදෑයකින් තාවකාලේ අවුරුදු කීපයකට බදු ගන්න. ඒත් මේ ගේ හදා ගන්න පුළුවන්.
බද්දෙන් පස්සේ ඔබට ඉවරෙනකට ඔබට ආපහු ඔබ ඉඩමක් කරගෙන ඔබට මේ ගේ මාරු කරගන්න පුළුවන්. මේ ඔක්කොම මොබයිල් නිසා. ඒ වගේම ඔබට රජයේ බදු ඉඩමක ඒත් කරගන්න පුළුවන්. එතකොට ඔබට වාණිජ්‍ය වටිනාකමක් ඇති ඕනම ස්ථානක මේ නිවාස සාදා ගන්න පුළුවන්. එකක් මේක පොළවට සම්බන්ධ කරන්නේ නැහැ. අපි ඒක ඕනම වෙලාවක මූව් කරන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. ඒක හින්දා මම හිතනවා අපි හයිබ්‍රිඩ් හවුස් එකෙන් ජනතාවට සහයෝගයක් දෙනවා වගේම මේක ප්‍රායෝගිකව ඉඩම් වලින් ගත්තත් ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට ඉඩම් නැහැ. අපේ තරුණ පරපුර අධ්‍යාපනය හදාලා රස්සාව කරපු ගමන් මොකද්ද? ඉඩමක් ගන්න ඕනේ. ඊට පස්සේ ගෙයක් හදන්න ඕනේ. ඒ මනස ඒ දෙක කරගෙන අද අනුර කසාදයක් බඳින්න වෙලාවක් හිටින්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න දෙකටම අපිට උත්තර දීලා තිනවා. ස්ථීර ඉඩමක් අත්‍යවශ්‍ය නැහැ. ඔබට ඕනම තැනක මේ බිල්ඩින් එක ගෙනියන්න පුළුවන්. ඕනම වෙනස් කරගන්න පුළුවන්. ඔබ කඩ කාමරයක්, ෂොප් එකක්, ඔබ සැලුන් එකක්, ඒ වගේ ඕනම දෙයකට මේක මාරු කරගන්න පුළුවන්. ඒ හින්දා අපේ ආයතනයට කතා කරන්න, අපේ ආයතනයට ඔබ ගනුදෙනු කරන්න. හැබැයි අපිට ක්ෂණිකව සෑම එකකටම උත්තර දෙන්න බෑ. අපි දහස් ගණන් කෝල්ස් අපිට එනවා. ඒක හින්දා ඔබ WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. ඔබ අපේ ආයතනයේ ෆැක්ටරි එක බලන්න දෙන්න නම් අසවශ්‍යම ඔබ අපේ හවස නිදාස බලන්න දෙන්න නම් අපිට ඒක වීඩියෝස් වලින් ඉස්සරහට ඔබට දකින්න පුළුවන්. හැබැයි ඔබ ආයතනයේට ක්ෂණිකව ඔබට උදේ ඇවිල්ලා බලන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව අපේ මැනේජ්මන්ට් එකේ ඒ එන අයව බාරගෙන උන්ට පැහැදිලි කරන්න විශාල කාලයක් යන නිසා. ඒ නිසා ඔබ කළ යුත්තේ ඔබ අපගේ නියෝජිතවරයෙක් එක්ක සාකච්ඡා කරලා ඔවුන් ඉස්සලා දානවා ටෙක්නිකල් ටීම් එක කියලා ටීම් එකට. අපි ලොකු ටෙක්නිකල් ටීම් එකක් ඉන්නවා. මේ ටෙක්නිකල් ටීම් එකෙන් ඔබත් එක්ක කතා කරනවා. කොපමණ ගොඩනැගිලාද හදන්නේ? ඔබගේ ඩ්‍රීම් හවුස් එක මොකද්ද? එතකොට ඔබට මෙච්චරක් වියදම් කරන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලාම අපි ඔබට වියදම් කරන්න පුළුවන් ලක්ෂ 20ක් වෙන්න පුළුවන්. ලක්ෂ 15ක් වෙන්න පුළුවන්. නැත්නම් ලක්ෂ 7-800ක් වෙන්න පුළුවන්. ඒක අපි සාකච්ඡා කරමු. ඒ සාකච්ඡාවෙන් ඔබ අපි ඒකට අපිට දෙන්න පුළුවන් උත්තරයට ඔබ එකඟතාවයකට ආවොත් පමණයි අපි ඔබට අපොයින්ට්මන්ට් එකක් දෙන්නේ, අවස්ථාවක් දෙන්නේ අපේ ෆැක්ටරියට ඇවිල්ලා අපි කරන වැඩ හා සියලු දේ බලා ගන්න. අපි මේ වෙනකොට ගොඩනැගිලි යන වියදම් සම්බන්ධ අලුත් ප්‍රතිපත්තියකට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි ඔබට A grade එකේ ගොඩනැගිල්ලක් හදා ගන්නවා නම් යන වියදම. ඒ කියන්නේ high quality, ඒක super luxury. ඒ වගේම B grade එකේ ගයක් සාමාන්‍ය මට්ටමින් ගෙවල්. ඒ ගෙවල් අපි ඔබට පැහැදිලි කිරීමක් කරනවා ඒතරම්. වර්ග අඩි 10ක A grade එකේ ගයක් හදන්න ගියොත් ඔබට සාමාන්‍යයෙන් ලක්ෂ 200 250ක් විතර යන්න පුළුවන්. ඒකත් අපි කරනවා. ඒ වගේම ඔබට B grade එකෙන් ගයක් හදන්න ගියොත් ඒක සාමාන්‍යයෙන් ලක්ෂ 160ක් විතර යන්න පුළුවන්. ඔබ දන්නවද එම ගොඩනැගිල්ලම කිසිදු වෙනසක් නැතුව හැබැයි සාමාන්‍ය කොන්ක්‍රීට් ලෙවල් එකකින් අපි ඉවර කරොත් අපිට ඒක ලක්ෂ 60ට 70ටත් දෙන්න පුළුවන්. හැබැයි ඔබගේ අතේ තියෙන මුදල හැටියට ඕනම නිවසක් අපිට ABC කියන ග්‍රේඩ් වලින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. හැබැයි මම ඔබට කියන්නේ ඔබ C ග්‍රේඩ් එකේ ගයක් ගත්තත් ඒ කොන්ක්‍රීට්, ඒ වගේ වයරින්, ප්ලම්බින් සෑම දෙයකටම එකයි. අපි එකම ක්වොලිටියට තමයි ඒ දේවල් දෙන්නේ. හැබැයි ඒකේ අපි එතනින් එහාට ටයිල්, රූෆින්, ග්ලාස්, ලක්සරි දේවල් වලට, ඒ කියන්නේ එතනින් එහාට ඒක වර්ණවත් කරන ලස්සන කරන්න යන දේවල් වලට විශාල වියදමක් යනවා. ඕනම ගයක් බේසික් ක්වොලිටියට කරගත්තොත් ඔබට ඉතා අඩු වියදමින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක හින්දා අපේ කැප්සූල් තියෙනවා ලක්ෂ 18යි කොන්ක්‍රීට් කැප්සූල්. හැබැයි ඒ වගේම අපි සාමාන්‍යයෙන් ටුවරිසම් වලට ගන්න සාමාන්‍ය කැප්සූල් ලක්ෂ 25යි. හැබැයි සුපර් ලක්සරි එකම සයිස් එකම ප්‍රමාණය ලක්ෂ 40 50ක් වෙනවා. ඒක හින්දා අපේ ගණන් විවිධත්වයක් තියෙනවා. මොකද ඇත්තටම අපි හදන්නේ කොන්ක්‍රීට් වලින් හදනකට අපිට මූලික වියදම යනවා. මූලික වියදමෙන් හදපු දෙයක් අරගෙන ඔබට ඒක පස්සේ වැඩි දියුණු කරගන්න පුළුවන්. අපිට හමුවන්න පුළුවන් හැමදාම තාක්ෂණික හා තාක්ෂණික දේවල් වලින් ඉස්සරහට සෝෂල් මීඩියා channel වලින් අපි කිසිම දෙයක් හංගවන්නේ නැතුව ඔබට ඒවා හෙළිදරව් කරන ඔබට තනියෙන් උනත් කරගන්න. ඔබ දන්නවද වර්ෂයකට ගෙවල් 20000ක් විතර අවශ්‍යයි. ඔබ හිතනවද මට ගෙවල් 20000ක් හදන්න පුළුවන්ද කියලා? බැහැ. මම ඕන ගෙවල් 50ක් 60ක් කරයි. ඒකෙන්ද
තවත් කොන්ත්‍රාත්කරුවෝ බිහි වෙන්න ඕන. තවත් අයිතිකරුවෝ බිහි වෙන්න ඕන. අපි කැමති ඔවුන්ට උදව් කරන්න. අපි ඔවුන්ට එක ෂෙයා කරගෙන අපේ දැනුම දෙන්න කැමති. මොකද මේ ලෝකේ ජීවත් වෙන්න අවුරුදු 50ක් 60ක් වගේ පිටි කාලයක්. ඒ කාලෙකදී අපි යනකට මේ කිසි දෙයක් අරන් යන්නේ නැහැ. ඔබ හිතන්න කුලතුංග ගැන. කොන්ක්‍රීට් කුලතුංග. ඒ මනුස්සයා යමක් කරා. ඒ මනුස්සයාගේ නම ඉතිහාසයේ තියෙනවා. ඒ වුණාට කොන්ක්‍රීට් කුලතුංග කරපු දේවල් ඊට පස්සේ ප්‍රබුද්ධ කට්ටිය ඒක කරේ නැහැ. අපි කොන්ක්‍රීට් තුලකට සැලකීමක් වශයෙන් අපි කියන්නේ කොන්ක්‍රීට් කුලතුංග නවත්තපු තැන ඉඳලා අපි යමක් සමාජයට කරන්න උත්සාහ කරනවා. ඒකින්ද ඔබ මගේ කම්පැනි වගේම කොන්ක්‍රීට් කුලතුංග ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට ඔබ අපි කරන මොකක්ද කියන එක ඔබට තීරුම් ගන්න පුළුවන්.